පාටකුරුළු කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ නුරාන් දිගින් දිගටම කෙවින්ට වගේම නිම්නාවිටත් කරදර කරන්න සූදානම් වුණා. කෙවින්ලා ළඟ දැන් තියෙන සාක්ෂි අනිවාර්යයෙන්ම එළියට දාවි. ඉතින් අද අපි මේක ගැන කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම කියනවා මේකෙදි මම කරන්නේ කතාවේ ඉදිරියේදී වෙන්න පුළුවන් සිදුවීමක් ගැන අනුමාන කරන එකක්. ඉතින් කතාවේ මෙන්න මේ වගේ දෙයක් සිදු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. හරි. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් කෙවින්ලා කියපු විදිහට නුරාන්ගෙන් ගත්ත වීඩියෝස් ටික එයාලට ඕනේ නෑ එළියට දාන්න. මොකද එයාලට ඕනුනේ නුරාන්ව බය කරන්න විතරයි කියලා. ඒත් ඇත්තම කතාව වෙන්නේ පස්සේ කාලෙකදී කෙවින්ලාට සිද්ධ වෙනවා නුරාන් ගැන තියෙන වීඩියෝස් ටික ඇත්තටම එළියට දාන්න. මොකද ඔයාලා දන්නවා නුරාන් ලොකු හොරකමක් දැනටමත් ඔෆිස් එකේ කරලායි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු ටික දැනගත්තට පස්සේ නුරාන් මේ වගේ ලොකු හොරකමක් Tamanට කරලා තියෙනවා කියලා. ඇත්තටම කෙවින් නුරාන් අතාරින එකක් අනිවාර්යයෙන්ම මේ ටික Tamanගේ තාත්තට පෙන්නාවි කියලා මට හිතෙනවා. ඉතින් ඉදිරියේදී බලා ගන්න පුළුවන් ෆොන්සේකාගෙන් නුරාන්ට ලැබෙන ප්‍රතිචාර ගැන.